සුබ දවසක්. අපි අද පොඩි ගමනක් යනවා. යස් වෝටර් පාක් එකට. යස් වෝටර් පාක් නේ අබු ඩාබි. ඔව් අබු ඩාබිලි තියෙන එක. ඉතින් දැන් උදේ කෑම කාලා මගදී තමයි තව විනාඩි පැය විතර යනවා එතනට. අද දවසේ වෙනනම් එතන පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් වෙන්නන්න කොහොමද කියලා ලස්සන ලස්සන තැන් තිබුණොත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම කියන්න ඕනේ මේ ස්පීඩ් එක නම් ටිකක් වැඩි මේ පාරේ යනකොට. ඉතින් ලෑල්ලට පාගලා යනවා කියන්නේ අර අපේ භාෂාවෙන් ලෑල්ල තමයි. මේ ලෑල්ලටත් වැඩි පා ගන්න වෙනවා මෙහි යනකොට. ඉතින් ඒක ඉතින් හම්බෙන්නේ නැහැ. ඉතින් වෙන කොහෙවත් මේ පාරේ යනකොට තමයි chance එක හම්බෙන්නේ. අබු ඩාබි යනකොට තමයි අපිට 140ට යන්න පුළුවන් වෙන්නේ. දැන් අල්ලේ ඉන්න අබු ඩාබි වගේ ඩුබායි වල පොරිම යන්න පුළුවන් 120ට. මගේ ස්පීඩ් එකත් පෙන්නන්න ඕමෙන් නැඩියක් ඉන්න. මේ තියෙන මගේ ස්පීඩ් එක 140යි. පාර යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. හරියට අපි ගිහලා හම්බෙමු. ගිහලා වීඩියෝස් ටිකක් දාන්න. ඕකේ බයි. බයි. අපි යස් වෝටර් වර්ල්ඩ් එක ළඟට ආවා. මේ අපේ කට්ටිය අපි ගයිස්ලා ටික යන අර පැත්තේ. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. යස් මේ අපේ ගයිස්ලා ටික එන නාන්න බලාගෙන ඉන්නේ. ජීවිතේට නාන්න මැදි කට්ටිය සෙට් එකක් දැන් නාන්න බලාගෙන යනවා. ඔව්. මෙතෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේක ඇතුළට ආවට පස්සේ මේ වගේ ලොකර්ස් තියෙනවා. චේන්ජ් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන එකක් වෙනම ඇඳුම් ටික තියලා මේක ඇතුලේ චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේ පහසුකම් හැම එකක්ම තියෙනවා. වොෂ්රූම් තියෙනවා. හරිම පිරිසිදුයි. very neat. මේ ලොක එකක් දිරම් 50ක් දීලා ගත්තම අපිට පුළුවන් මේක ඇතුලේ බඩු ටික දාලා ලොක් කරලා අපිටම අපේ වටින බඩු ටික දාලා යන්න.
අපි මේ රයිඩ් එකේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. නමුත් මාර ඉන්ටරෙස්ටිං නියම රයිඩ් එකක් ඒක. මේ රයිඩ් එකේ තමයි අපි ගියේ මේ මාර ඉන්ටරෙස්ටිං. කට්ටිය ඔක්කොම කෑ ගහන එක විතරයි කරේ. එකක් තමයි මේකේ මේ ස්ටාර්ට් එකේ මේක පාට පල්ලෙහාට යනවා. කිලිම හાર્ට් එක නවතිනවා තා පොඩ්ඩෙන් ඩෙඩ් බොඩි තමයි. මේව ගිහලා වටයක් ගිහලා තමයි මෙතනින් ඉවරේ. හොඳ ගණ දැන් නම් හොඳ ගණ. අර මේ ගිහිල්ලා හැමතැනම පෙන්නන්න බෑ මොකද ෆෝන් එක ගෙනියන්න දෙන්නේ නැහැ. කට්ටිය ගෑ ගන්නවා. ඉරිපාද කන්ද නැග්ගා වගේ තමයි. හැබැයි අතාරින්නේ නැහැ වැඩේ. කොහොම හරි අපි ඔක්කොටම යන්න බලාපොරොත්තු වෙනවා. බලමු. හැබැයි ඔක්කොම පෙන්නන්න දෙයක් නැහැ. ෆෝන් එක ගෙනියන්න බැරි ඉඳලා රයිඩ්ස් පෙන්නන්න අමාරුයි. අනිත් ඒවා ටික පෙන්නන්න. පොරංගවල කාලෙකට පස්සේ නගලන්න. බුදුම්මෝ රයිඩ් වල එකක් තමයි මේක. මේකක් යන්තම් බේරිලා ආවා. අවුලක් නැහැ. තාම ඉන්නවා. ගෝ අපේ කට්ටිය. අහේ. මේ අපේ බුදුම්මෝ රයිඩ් වල අපි ගියේ තව සමාජිකයෙක් කොහොම හරි යාකින් තාම බේරිලා ඉන්නවා කට්ටිය. තාම උස්ම ගන්නවා. අම්මෝ. නැගලා ගියා එක. තව ටිකක් යන්න. බීච් එකක් තියෙන ආටිෆිෂල් පොඩ බලමු. ගිහිල්ලා නා ගන්න පුළුවන්ද කියලා. එන හම්බෙමු ඊළඟ එකේ.
මේ තියෙන බීච් එක. හොඳ රවුවයි. වැලි නැති බීච් එක. වැලි නැති බීච්. වැලි නෑ. වැල්ල එනවා. වැල්ල එනවා. හැබැයි වැලි නෑ. ඕ වැලි. අපේ ගයිස්ලා ටිකත් මේ අස්සේ කොහේ හරි ඇති. කබානස් තියෙන ඔක්කොම. අපි යන්න හදන්නේ මේ මහසෝනා රයිඩ් එකට. මේකේ නගින්න ඕනේ. නැත්තම් ගාන කුඩට නගින්න ඕනේ. නැගලා මේ ඉඳන් තමයි පල්ලෙහාට එන්න තියෙන්නේ. මේකත් අර වගේ තමයි තියෙන්නේ. බලමු try එකක් දීලා. බෑ කියලා දෙයක් නැහැ නේ ජීවිතේ. අපි ඔක එනකොට වාර ගන්න ඕනේ. මේවා ඔක්කොම try කරන්න ඕනේ. try කරලා බලන්න ඕනේ. අර සුද්දා කියපු හින්දා නෙමෙයි. අපිත් ඉතින් ලංකාවේ මිනිස්සුත් හැම දෙයකටම ආසයි. ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් ඕන දෙයක් හිතුවොත් හිතන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මේකට try එකක් දෙන්න. පල්ලෙහාට එන්න හම්බුනොත් ආපහු වීඩියෝ එකේ ඉතුරු ටික කරන්න. දැනට බලමු යන්න පුළුවන්ද කියලා. උඩ නැග ගන්නම පොඩි සටනක් දෙන්න වෙනවා. වොලියුමකුත් තියෙන බලමු. ඕකේ බයි. ඉව කන්ද නගිනවා. නැත්තම්ම ගාන උඩ නගින්න තියෙනවා. නගිනවා. ඉවරයක් නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා. එයාවත් අල්ලගෙන කොහොම හරි යනවා. උඩටම ගිහිල්ලා පොඩි වීඩියෝ එකක් කරන්න. මට පේන්න ගොල්ලන්ට. හොඳ එක්සයිස් එක. කවන්න කිලෝ එකක්වත් අඩු කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. දැනට 100යි. පොඩ්ඩක් අඩු කරගත්තා නම් හොඳයි. තියන්න. මහා වැස්සක් මැද යනවා වගේ තියෙන්නේ.
එක waterproof එකකින්ද අවුලක් නැහැ කියලා හිතනවා. පළවෙනි පාර try කරන්න මේක waterproof ද කියලා බලන්න ඕනේ. ඇත්තටම waterproof ද කියලා. මෙතනින් පස්සේ ඉතින් මේ වැස්සටත් මේක proof නැහැ කියන්නේ proof නෑම තමයි. Aku nak mati ni. Gerai. Kamu lagi tu. Ya. Aku punya kau dah lagi. Kamu. මේ කාලෙකින් නාලා නෑ. තමන් කැලලක් වුණා මේගොල්ලෝ නාන්න. ඔන්න අපේ වැඩේ දැන් අවසන් කරන්න යන්නේ. ඇවිදලා හොඳටම මහන්සි, හොඳටම කට්ට කෑවා. මූදේ නාලා අපේ වැඩේ ආටිෆිෂල් මූදේ නාලා වැඩේ අවසන් කරන්න යන්නේ. ගොඩක් දේවල් ඉතින් පෙළඳන්න පුළුවන් දේවල් ඔයගොල්ලන්ට පෙන්නුවා. මොකද සමහර ඒවාට අපිට මේවා ගෙනියන්න දෙන්නෙත් නෑ. පොත තමයි අපි ඔයගොල්ලන්ට පෙන්නුවේ. ආයෙ දවසක අපි හම්බෙමු තව වීඩියෝ එකකින්. පුළුවන් ගලට පුළුවන් දෙයක් පෙන්වන්න. හිතනවා ආනම එන්ජොයි කරා කියලා. ඉතින් ආපහු දවසක තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි. මෙයා ඉඳීද දන්නේ නැහැ. හරි අමාරුවෙන් අල්ලගත්තේ. මේ අල්ලගත්ත වෙලේ තමයි කරකල ගත්තේ මෙතනට. රයිට්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඕකේ බයි.